Hello guys, welcome back to Angry Panda SA YouTube channel. ඔන්න ඉතින් අද අපි ගහන්න යනවා මේකේ part 2 එක. හරි. ඉතින් අපි නැවත්තපු දෙනින් ආයෙත් ගහන්න පටන් ගමු. හරි. අම්බේ වෙනවා. පැන්න විතරයි guys වැටුණ කියන්නේ. එළම වැටීමක්. ආලා පාල සද්ද එනවා නම් ඒව ගණන් ගන්න එපා. අපි යමු ආයෙත්. පැනගෙන යනවද නැත්නම් එකකින් එක පයින්නවා. ඒ කියන්නේ මේ පැත්ත වැටුණා කියන්නේ දැන් මේ පැත්ත වැටෙන්නේ නැහැ. හරි. දැන් මේ පැත්තද අර පැත්තද මේ පැත්තද? අතට වැඩි කරගමු. අර පැත්ත. මේකට පයින්. අර එන මිනිස්සු ගොඩක් ඉන්නවා. මාව හොයනවා. මම හොරකම් කළා පයින්නේ කොහමද? මම හෙළම හොරෙක්. පයින්. වැටුණා නෑ. අයියෝ වැටුණා. Keep moving forward. දිගට මිස්සාට මේ පැත්ත යන ගැන ඉතින් කොහොම මේ පැත්ත යන වැටෙන්නේද? එන්නේ නැද්ද? හරි. දැන් හතරට පයිමු. දැන් මෙතනට පයිමු. වැටේද? පයින්. දිගටම පැනගෙන. අයියෝ. දිගටම පැනගෙන යන්න තියෙන්නේ guys. කොහොමද පැනගෙන යන්න ඕනේ? ඩෙත් බිච් කියලා දාලා තියෙනවා. ස්කුයිඩ් ගේම් එක වගේ නිකන් කාලා පාල සද්ද එන ඇති. ඒක වල පැත්තේ අංකල් කෙනෙක් වැලඩින්මට ගන්නවා. නමන්නේ. පයින්. හරි. ඊළඟ නේ. පයින්. හරි. ඉම්මට අතෙන්. හරි. ඒකත් හරි. හරි. ඕක පයින්. හරි. ඕක පයින්. හරි. ඕක පයින්. ඕකත් පයින්. පනිමු මෙතන පයිමු. හරි guys මේක ඉතින් part 4කින් තමයි ඉවර කරන්න වෙන්නේ. ඉතින් මම මේ වෙනකම් ඔක්කොම ටික ගාලා ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් රෙකෝඩ් කරලා දාන්න විතරයි. හරි. හරි. Then mission 4 get the second hand of the robot hands machine and keep moving forward. ඒ කියන්නේ දෙවැනි අත හොයාගන්න තියෙන්නේ. දෙවැනි අත හොයාගෙන keep moving forward. හරි. යමු ඉස්සරහට. සද්ද එනවා වගේ නිකන් මොකද්ද වෙන්නේ? කොමක් සිදු වෙනවද දන්නේ නැහැ. කවන්නේ. හිමීටනේ යන්නේ. ඉබ්බ යනවා වගේ. සද්ද එනවා මොකද ඒ සද්ද? කවුරුත් එන්නේ නැහනේ. උඩින් එනවද? නෑ. උඩ නෑ කවුරුවත්. උඩ නෑ. යන් පාන්දරින් බම් ට්‍රිප් එක පාන්දරින් යන්. හරි. දැන් යන් අපි උඩට. හරි. අතන දොර අරින්න පුළුවන්ද guys? බලමු. හරි. ඕනන්න අපි උඩට යන්. උඩට යන්. කවුරුත් එන්නේ නැහනේ උඩට. හරි. දැන් මොකද වෙනද ගන්නේ? නිල් පාට කැටයක් තියෙනවා. රුබික් කියුබ් එකක්ද නැද්ද? හරි. අතකුත් තියෙනවා. අත්පහලා තියෙනවා. අපිට පයින්න කියලාද කියන්නේ අනිත් පැත්තට. බලමු මොකද ගන්න තියෙන්නේ මෙතන. හරි. බලමු මොකද මෙතන කරන්න තියෙන්නේ කියලා. අර රුබික් කියුබ් එක ගන්නවද? ගමුනේ. රුබික් කියුබ් එක ගන්නවද? මොකද කරන්න තියෙන්නේ අප්පා මෙතන? මෙතන හරි. මෙතන guys අපිට කරන්න තියෙන්නේ ওই පාටක් වල රූබික් කියුබ් ටික හොයාගන්න. හරි. යම්. රූබික් කියුබ් ටික හොයාගන්න තියෙන්නේ කොහොම හරි. තියෙනවද දන්නේ? අර රූබික් කියුබ් එකක් දන්නේ. කැට ටික හොයාගන්න තියෙන්නේ. අර කැටේ තියෙනවද? මෙල් පාට තියෙනවනේ. ඒ කැටේ ගම් බලන්න. ඔය කැටේ ගන්නද අර පයින් එක පයින්නවා. පයින්නකොට පයින් නෙමෙයි නේ තියෙන්නේ. පයින්න තියෙන්නේ. මොකොත් එන්නේ නැහැ guys. බලමු ටිකක් ඉස්සරහට ගිහින්. ඉස්සරහට යන්නේ guys. හරි. ඉස්සරහට. හරි. ඒත් පයින්න බෑ guys. මං හිතන්නේ මේ රූබික් කියුබ් එක වෙන්න නැති ගන්න තියෙන්නේ. ඕක වෙන්නද ගන්න තියෙන්නේ. අනිත් ටිකත් හොයාගමු. පහලට යනවද?
පාට යන්ද පයින්න බෑ. උත්සාහ කරලා බලමු පයින්න බෑනේ. පයින්න බෑ. කොච්චර කළත් පයින්න බෑ කියන්නේ ඕකනේ. පාට පයින්න. පහලට අතන එල්ලිලා යන්න බලන්න නෑනේ. මම ටාසන් නෙමෙයි එල්ලිලා යන්නේ. මම ටාසන් නම් මීට කලින් එල්ලිලා ගිහින් යන්න බෑ. ගස් හරි. අරක ස්ටාර්ට් කරන්න තමයි තියෙන්නේ. ඒක පැහැදිලි. එතකොට දැන් කොහමද පයින්නද පල්ලෙහාට නැත්තම් උඩින් ආ ගිහින් අර අතර තියෙන අත ඒක ගන්නවද? ලිම්පැල්ලකින්ද ගන්නෙ? ඉතින් මෙතන දැන් අත තියන්නත් බෑ. මෙතන අතක් තියෙන්නේ ඇයි එතකොට? අනේ මන්දා. මේ දවස් ටිකේ හෙම්බිලිස්සාව කපන්නේ. මේක අත තියෙනවා. මේක කොහොමද කරන්න තියෙනවා. අපි පහලට බලමු. මොකද්ද කරන්නේ? මෙතන ඉල්ල මේ ගන්න බලන්න ගිහින් බලමු. මෙතන ඉඳලා ගිහින් ගන්න පුළුවන් බෑ. ගන්න පුළුවන් දන්නේ. මෙතන අත් දෙක තියන්න තියෙනවා. එක දොරක්. තියන්නත් ඉතින් අත ගන්න විදියක් නැහැ. එල්ලෙන්නත් බෑ. මේ නිකම් බෑගස් අර මේ ටික තමයි දැම්මා. ආයේ හොයලා දැන් තව එකක් හොයන්න තියෙනවා ගයිස්. ටිකක් හොයලා ඒ කැල්ල රෙකෝඩ් වෙලා නැහැ. ෆෝන් එකේ ප්‍රශ්නයක් වෙලා. ඉතින් ගයිස් දැන් තියෙන අපිට කහ පාට එක හොයාගන්න. අම්මා අර පැත්තෙන් දොර ඇල්ල තමයි ආවේ. පැනලා දොර ඇල්ල ආවේ. ඉතින් දොර ඇල්ල ආවේ. ගෝ ටයිමර් එක ගාවා වගේ තමයි. දැක්කද? එකපාරින් ඉවරයි දොර. කොඩු කියලා ගිහින් මං ගාලා තමයි මේනේ. දැන් මේ පැත්තේ තියෙන්නේ කොහෙද තියෙන්නේ? මේ පැත්තේ නෑ. මේ පැත්තේ තිබ්බ ටික මං ගත්තා. මේ පැත්තේ තිබ්බ රූබික් කියුබ් ටික මං ගත්තා. හරි. මේ උඩ ගන්න නෑනේ කොහෙවත්. අරක එක අතින් ස්ටාර්ට් කරන්න පුළුවන් දන්නේ නෑනේ. බෑනේ. බැටු ඇති. මේ පැත්තට ගිහින් යනවාද? උඩ තියෙනවද දන්නේ නෑනේ. උඩ තියෙද දන්නේ. මේ පැත්තේ නෑනේ. මේ පැත්තේ මේ පෙට්ටිය ඇතුලේ වන්නේ නෑනේ. බලමු කොයිද තියෙන්නේ කියලා. කොහොමද? මේව කොහොමද? බලමු. වැටි ඒ අපෝ. හරි. මේ තියෙන කහ පාට එක මම මේ ගතේදී චුට්ටක් අර හොයලා බැලුවා. මේ තියෙන කහ පාට ඔන්න ඔය තමයි ගන්න තියෙන අපිට. ඕක අරගන්න ග්‍රැබ් කරමු. ග්‍රැබ් කරන් දුවන්න තියෙන්නේ ගයිස් කෙලින්ම. යම් කෝ මේ පැත්ත පඩිපෙලෙන් නගලා යන්න. හරි ගයිස් දැන් යන්. හරි. කවුරු පස්සෙන් එන්නේ නැනේ පස්සෙන්. හරි. ආලපාල සද්ද එන නැති ගයිස්. ඒක ගණන් ගන්න එපා. හරි. දැන් මෙතනින් සෙට් කරමු. හරි. සෙට් කළා. දැන් මට තියෙන්නේ ඔන්න යනවා රොබෝ අත. හරිද? ඔන්න යනවා රොබෝ අත. හරි. අරන් එන්න පුතා මෙහෙට ඔය අත අරන් එන්න. එන්න. හරි. කො දෙන්න අතට දෙන්න. ඉන්න මං ගන්නවා. ඒ අකෝ අතට දෙන්න කිව්වම බිමට දාන්නේ. අතට දෙනවද? මුකුත් උන්නේ නැනේ පැටියෝ. හරි. දැන් යන් අතට දොර ගාවට. හරි. ආලපාල සද්ද එනවා. ඒක ගණන් ගන්න නැතුව දොරට දාමු අත. අතට දාමු දොර. ඒව ගණන් ගන්න එපා. හරි. තිබ්බ මේ අතට දැන්ට. තිබ්බ අර අතට. තියමු.
ඕකනේ බැරි චුට්ට මෙහෙට අරන් තියන්න බෑ හරි චුට්ට මෙහෙට දම්පා දෙමේ නිල් පාට අතයි තැඹිලි පාට අතයි දොර ඇරුණා කලුවරයි මොකක් වෙනවද දන්නේ නැහැ යා කවුරු පස්සේ යන්නේ හරි යමු හරි ඉතින් ගයිස් අපි මෙතනින් ඉවර කරන්නේ තව තියෙනවා හරිද ඉතින් ගැණි එක අරන් එන කොහමද දැන් මට ගැණි එක නැතුව බෑ ඒක ගැණි එක දාන්න ඕනේ views එක වැඩි වෙන්නේ ගැණි එක දැම්මොත් හොඳයි ඉතින් මම ගැණි එක දානවා මම ඔයගොල්ලන්ට ඒක විනාඩි 15කට වඩා අඩුවෙන් ඒ කිව්වේ විනාඩි 15කට වඩා අඩුවෙන් ඒක සම්පූර්ණයෙන්ම දාලා පෙන්නනවා ඒ ගේම් ප්ලේ එක සම්පූර්ණයෙන්ම ඉවර කරනවා හරිද හරි ඉතින් ඉන්නන්ට හරි මෙතන අත තියෙන මොකෙක් හරි ඒත් දන්නේ නැහැ දොර අරගෙන එක පාට මෙතන ලයිට් එකකුත් තියෙනවා මේ පැත්තේ වීදි ලාම්පුවකුත් තියෙනවා පාර පෙරහැරක් කියලා හිතනවත් දන්නේ නැහැ වීදි ලාම්පුව තියෙනවා පත්තු කරලා නැහැ නැකතක් කරනකන් ඉන්නවද දන්නේ පත්තු කරන්නේ අයියෝ මේ කේන මල් අතවල් එක්ක බෑනේ හරි අම්මට මොකද උනේ ලයිට් ගියා ගයිස් මොකක්ද දන්නේ වෙන්නේ හරි ඉතින් ගයිස් ඕගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ මේක ලයිට් එක ඔයගොල්ලෝ මේක ලයිට් එක තිබ්බට ලයිට් එක නැහැ නේ ආරති ඔතී හරි දැන් මේකෙන් දාගෙන යන්න තියෙන විදුලිය මොකද්ද කියන්නේ ගියේ මං ගයිස් මොකද්ද හරි මොකද්ද මේක කලින් කවුරුත් මේ ස්කේරි ෆැක්ටරි කියන පොපි ප්ලේ ටයිම් ගෙනල්ලා තිබ්බට ස්කේරි ෆැක්ටරි කියන එක ගෙනල්ලා තියෙන්නේ සිංහල ගේම් ප්ලේ ඉතින් මම තමයි ඔක පළවෙනි වතාවට ගේන්නේ සිංහල වලින් හරි ඉතින් මෙතන තියෙනවා මෙතනද අර කණු තුනක් තියෙනවා අන්න අර තියෙන්නේ මොකද්ද අර තියෙන්නේ ඔන්නෝක අරින්න තියෙන්නේ ගයිස් ඇරියා කොතන ලයිට් ඕකනේ ලයිට් එක අල්ලනවා මේ පැත්තෙන් මෙතිලා ඕරනෝ වටේ යනවා වගේ කියලා ප්‍රස්තාව පිළිලක් හදා ගන්නට පුළුවන් හරි මේ පැත්තෙන් මේ ලයිට් එක පත්තු කළා එහෙම ගිහින් මේ ලයිට් එක පත්තු කළා මන්ද පෝෂණකාරයෝ වගේ යන්නේ මේ විදිහට දැන් අර පැත්තෙන් මේ අතින් මේ පැත්තට ලයිට් එක දාන්න තියෙනවා හරි අයියෝ දෙන්නේ ෂික් මේ කේමල් අතවල් එක්ක බෑනේ මේ ප්ලාස්ටික් අතවල් වලට වඩා හොඳ තමන්ගේ අත තමයි තමන්ට හොඳ හරි කොයි තාම නෑ ෂික් මේක දාන්න ගියාම තමයි ගයිස් එපා වෙන්නේ ඒ කිව්වේ මේක දාන්න ගියාම මාර එපා වෙන්නේ මොකද දන්නවද හරියට අත වැදෙන්නේ නැති වුණාම ඒ තැනට එපා වෙනවා කියන්නේ සංසාරේ එපා වෙනවා නාඩියකුත් ගියා තාම අත් දාගන්න බැරි වුණානේ අහල පාර සද්ද වෙනක් කුරුල්ලෝ කෑ ගන්නවා මොකද මන්නේ ඉස්සරහට යන්න අපි පිටිපස්සට යන්නේ දැන් බලන්න හරි අතාව කරන්ට් එක ආවා හරි එහෙනම් අපි මෙතනින් ගේම් එක ඉවර කරමු එහෙනම් ගයිස් මුලින්ම ඉන්න දොර අරිනක ඊට පස්සේ 100 හරි දොර අරින්න බෑ විලුවක් කලේ දොර ඇරියට පස්සේ තමයි 100 එන්නේ හරි හරි දොර ඇරුණා එහෙනම් ගයිස් අපි මෙතනින් ගේම් එක ඉවර කරමු එහෙනම් ගයිස් see ya bye